සාර්ථක පෞල් ජීවිතයක් මනින්න පදක්කමකින්වත් සහතිකයකින්වත් බෑ. එය මනින්න නම් ආත්මික ජීවිතය සැලකිය යුතුමයි. ප්‍රසිද්ධ කෙනෙකුගේ අප්‍රසිද්ධ පිරිදන්. කවුද මේ? එන්නකො මාත් එක්ක. ඔබ කවුද? ඔහු සහත්ම මම ජීවනි විජේසූරිය. මට දුවෙක් ඉන්නවා ශ්‍රේනාය විජේසූරිය. එයා දැන් next year levels කරනවා. එතකොට මම දේවගතිවරයෙක්ගේ භාර්යාවක්. අනෙක් කාන්තාවන්ට සාපේක්ෂව ඔබ කොහොමද වෙනස් වෙන්නේ? ඔව් මම අනිත් අයට සාපේක්ෂව මං ගැන දකින්නේ මුල්ම විදියට මගේ නම ඉස්සලා වට කියලා කිව්වා. මගේ නම ජීවනි කියලා. ඒක ජීවනි කියන එකේ අර්ථයක් තියෙනවා. ඒක මට හැම වෙලේම හරි මම ඒ ගැන හරි කොන්ෂස්. ඒ කියන්නේ දැන් ජීවනි කිව්ව මම පොඩි කාලේ ඉපදුන ගමන්ම මම අර බ්ලූබීස් කියන්නේ නිල් වෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් මදිකම නිසා. ඒකට මම ඩොක්ටර්ස්ලා ජීවිතය දෙන්න බෑ කියලා අතෑරලා තිබුණේ කුඩා දරුවෙක්. එහෙනම් තමයි මගේ දෙමව්පියෝ මට කියලා තියෙන්නේ. ඒකට මට ආශ්චර්ය විදියට දේව මිනිස්සෙක්ගේ අත්දැකීම මත ජීවිතය ලැබුණු කෙනෙක්. මේ පොළවේ ඉන්න ජීවිතය ලැබුණු කෙනෙක්. ඒකට ඒ නිසා තමයි ජීවනයක් ලැබූ කියන අර්ථය ඇතුව ජීවනී කියලා මට දාලා තියෙන්නේ. එතකොට මම ඒ ගැන හරිම කොන්ෂස්. ඒ කියන්නේ මම ඒ ගැන මට ඒක හරියට වටිනවා ඒ නම. එතකොට ඒ එක්කම මම ඒ පොළවේ ඉන්න ජීවිතයක් ලැබුවා වගේම මම සදාකාලයට ඉන්න මම born again experience එකට ඇවිල්ලා තියෙන කාන්තාවක්. එතකොට මම ඉතාමත් ඒ කියන්නේ මම full කිව්වොත් සම්පූර්ණ කාන්තාවක් කියලා මම හැම වෙලේම ඒක විශ්වාස කරනවා. ඔබ කිව්වා ඔබ මහ පොළොවෙත් සහ සදාකාල ජීවනය ලැබපු පුද්ගලෙක් කියලා. එතකොට ලෝකයේ කාන්තාවක් සහ කිතුණු කාන්තාවක් අතර තියෙන වෙනස ඔබ දකින්නේ කොහොමද? මගෙන් ඇහුව දැන් ලෝකේ කාන්තාවයි උන්වහන්සේ තුළ ඉන්න කාන්තාවක් අතර වෙනස. එතකොට මම මේ වෙලාවට කියනවා දැන් මම කාන්තාවක් විදියට මම ප්‍රධාන චරිත දෙකක් කරනවා. චරිත වලට වඩා භූමිකාවක් දෙකක් කරනවා. එකක් තමයි මවක් විදියට, අනිත් එක තමයි බිරිඳක් විදියට. එතකොට ওই දෙකම මම නිවැරදිව කරන්න මට අවශ්‍ය සියලු මඟ පෙන්වීම මට ලැබෙන්නේ ඇතුලෙන්. ඇතුලෙන් කියන එකේ තේරුම තමයි මම අර කිව්වා වගේ born again කියන එක්ස්පීරියන්ස් එක තියෙන කාන්තාවක් නිසා තමයි මට ඒ දෙකම යහපත්ව කරන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට මගේ දැන් දුව ගත්තොත් දුව ගොඩක් වෙලාවට කරන්න තියෙන දේවල් සමහරින් ළමයි කරනවා අඩුයි. අතෙන් කියන ඒවා. ඒගොල්ලන් බලාගෙන ඉඳලා කරන ඒවා වැඩි. එතකොට එයාට මම ආදර්ශමත් මවක් වුණොත් තමයි එයා යහපත් කාන්තාවක් බවට පත් වෙන්නේ. මම ඒ පැත්ත මම දෙවියන් වහන්සේ තුල නිවැරදිව කරගෙන යනවා. යමින් පවතිනවා. එතකොට මගේ පුරුෂයාට යටත්ව ආදරණීය බිරිඳක් වෙන්න උන්වහන්සේ මට ඇතුළෙන් අවශ්‍ය මඟ පෙන්වීම දෙනවා. ඒ අනුව මම මේ ගමන සාර්ථක යනවා උන්වහන්සේගේ ගෞරවය උදෙසා. එතකොට මම එළිය කාන්තාවක් ගත්තොත් සමහරවිට අතට මට දැන් මේ දෙකම කරන්න මට කිසි අර මගේම ශක්තියෙන් අර මහන්සි වෙලා කරන්න කිසිම උවමනාවක් නැහැ. ඒක નિરાයාසයෙන්ම වෙනවා. ඒක ඇක්චුලි මම එක්ස්පීරියන්ස් කරන දෙයක් තමයි මම කියන්නේ. හැබැයි මම මේ කියන දේ ලෝකේ කාන්තාවට තේරෙන්නේ නැහැ. මම අනිවාර්යෙන් දන්නවා මොකද්ද මේ කියන්නේ කියලා. ඒක දැනෙන්න නම් අර born again උන්වහන්සේ පිළිගත් දවසට ඒගොල්ලන්ට තේරෙයි ඒගොල්ලන් පැටලිලා තියෙන පැටලිලි මවක් විදියට ගොඩාක් ප්‍රශ්න වලට පැටලිලා ඇති. බිරිඳක් විදියට ගොඩාක් ප්‍රශ්න වලට පැටලිලා ඇති. ඒගොල්ලන් එහෙට දුවනවා මෙහෙට දුවනවා. ඒකට ලොකු අවුලක් ඉන්නවා ඇති. හැබැයි මං කියනවා වගේ මං අත්දකින්න දේ අත්දකින්න නම්
අර බෝන් ගේන් එක්ස්පීරියන්ස් එකට ආවම මම 100%ක් මම දන්නවා නිවැරදිව හොඳින්ම දන්නවා මම එක්ස්පීරියන්ස් කරන දේ ඒ ලෝක කාන්තාවට අනිවාර්යෙන්ම අත්දකින්න පුළුවන්. ඒක අත්දැකලම බලන්න ඕනේ. එතකොට ඒක තුලන්ට කරන්න තියෙන්නේ බෝන් ගේන් එක්ස්පීරියන්ස් එකට එන්නේ කොහොමද කියන එක දැනගන්න. ප්‍රසිද්ධ චරිතයක අප්‍රසිද්ධ බිරිඳ. ඉතුරු ටික අපි වෙන තැනකට ගිහිල්ලා අහලා බලමු. මම දන්න විදිහට ඔබතුමියගේ ස්වාමි පුරුෂයා ප්‍රසිද්ධ සහ බලපෑමක් ඇති කරන දේවගතිවරයෙක්. එවැනි ස්වාමි පුරුෂයෙක්ගේ බිරිඳක් වීමම අභියෝගය. ඉතින් මේ අභියෝග වලට ඔබ මුහුණ දෙන්නේ කොහොමද? මගේ ස්වාමි පුරුෂයා ප්‍රසිද්ධ බලපෑමක් ඇති වෙන ඇති කරන ප්‍රසිද්ධ දේවගතිවරයෙක්. එතකොට එහෙම ඉන්ෆ්ලුවන්ස් එකක් ලෝකෙට වෙනකොට රටට වෙනකොට අභියෝග එනවා අනිවාර්යෙන්ම. එතකොට ඒ අභියෝග කෙලින්ම බිරිඳ විදියට මට එතකොට පවුලට දරුවට අනිවාර්යෙන්ම ඒවා බලපන. හැබැයි ඒක මම දකින විදියට ඒ කියන්නේ ඒව එළිය එහෙම වුණා කියලා මම අර මගේ අර ඒ කියන්නේ පංචේන්ද්‍රයන් වලට ඒවා බලපාන්නේ නැහැ. මොකද මා තුලක ඉන්න කෙනා උන්වහන්සේගේ වචනය අනුව බලවත් හිත කෙනා ඉන්න කෙනාට වඩා. එහෙමයි මම විශ්වාස කරන්නේ මගේ දේව වචනේ බයිබලයේ සඳහන් වෙන්නේ ඒකයි. ඒතර මම කියවනේ මම හරි කොන්ෂස් වේ ගැන කියලා මා තුල ඉන්න කෙනා ගැන. එතකොට ඒ අභියෝග එනකොට ඒවා උන්වහන්සේ මේවා තුලින් යන්න අවශ්‍ය ඒ වෙලාවට කරුණාව උන්වහන්සේ මට සපයලා දීලා තියෙනවා. මම ඒ ගැන ඒ කියන්නේ එක කාලවල වල එක කාල පීරියඩ්ස් වල ගිහිලා තියෙනවා. හරිම අමාරු කාලවල. එතකොට ඒ හැම වෙලේම උන්වහන්සේ තමයි මට දීලා තියෙන මේ ශක්තිය, කරුණාව, ප්‍රඥාව කොහොමද බිරිඳ විදියට ඒවට මුණ දෙන්නේ කියලා. ඒක නිසා මම ඒ බලපෑම් මාව බින්දලා කඩලා දාන්න ඒවට බැරි වෙලා තියෙනවා. ඉදිරියේ වද ඒවටත් කරන්න බෑ කියලා මම දන්නවා. මොකද මා තුළ ඉන්න කෙනා බලවන්තයි පිට ඉන්න කෙනාට වඩා. ඒක මම දන්නවා උන්වහන්සේ මගේ පුරුෂයාට බාර දීලා තියෙන වගකීම. ඒ වගකීමේ බැරෑරුම්කම මම මගේ වත්තම දැනෙනවා. ඒකට මම එයත් එක්ක පෙළ ගැසෙනවා 100%ක්ම. ඒ පෙළ ගැසෙන වෙලාවේදී ගොඩක් ඒ කියන්නේ භාර්යාව විදියට ගොඩක් කැපකිරීම කරන්න වෙනවා. ඒත් මට ඒක සන්තෝෂයි. මොකද මම දන්නවා උන්වහන්සේ වෙනුවෙන් නැත්තම් උන්වහන්සේ දීලා තියෙන වගකීම කරනකොට උන්වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ ඒක අමතක කරන්න තරම් අධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නෙවෙයි කියලා. එතකොට මම ඒ ගැන හැම තිස්සෙම මම මාවම ඒවා මටම කියලා මමම ධෛර්යමත් වෙන වෙලාව ගොඩක් තියෙනවා. ඒ නිසා මම සන්තෝෂයෙන් මේ මගේ ස්වාමි පුරුෂයාත් එක්ක අභියෝග වලට මුහුණ දෙන ගමන් ඉදිරියටම යනවා. ඒක උන්වහන්සේගේ ඉදිරියේදී අර උන්වහන්සේගේ වචන කියන්නේ my good and faithful servant enter into my joy. ඒක අහනකම් මම ඒ ගමන මගේ ස්වාමි පුරුෂයාත් එක්ක යන්න තමයි මගේ එකම ආශාවත් මගේ එකම කැමැත්ත. අපි ඔබතුමියගේ ස්වාමි පුරුෂයා කවුද කියලා තාම කිව්වේ නෑනේ. අපි ඒක පස්සේ කතා කරමු. දැන් මට කියන්න ඔබතුමියගේ හැරවුම් ලක්ෂ්‍යය මොකක්ද කියලා. සහත්මා හැරවුම් ලක්ෂ්‍ය කිව්වොත් ඒක එක වචනයෙන් කිව්වොත් එක සෙන්ටෙන්ස් එකකින් කිව්වොත් ඒ තමයි පැහැදිලිවම හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ මගේ පෞද්ගලිකව ඒ වගේම පවුලේ ආත්මික පියා සහ මව හමුවීම. ඒ වෙලාවෙ ඉඳලා තමයි හැරවුම් ලක්ෂ්‍ය කියන්න පුළුවන් මට. ඒතර මම කැමති කවුද මගේ ආත්මික දෙමව්පියන් කියලා කියන්න. ඇත්තටම මගේ ආත්මික පියා තමයි ප්‍රොෆෙට් ජෝන්.
මම මේ වෙලාවේදී ප්‍රොෆෙසරුම් කරනවා. ඒ වගේ මගේ ආත්මික මව පාස්ටර් මෙලනි ෆර්නෑන්ඩස්. ඉතාමත් ආදරෙන් ඇයවත් මේ වෙලාවේදී මතක් කරනවා. ඕන් හමු වීමේ මොහොත තමයි අපේ මගේ ජීවිතයේද පෞල් ජීවිතයේද හැරුම් ලක්ෂ්‍ය වෙන්නේ. ඉතින් ඕන්ගේ හමු වීමේ බොහෝ දේවල්. ඒ කියන්නේ ගොඩක් ඒ කියන්නේ මම ඉතෙක් වෙනකන් ඇවිල්ලා ඒ වෙනකොට තිබුණු හිඩස් එතකොට පැටලිලි දේවල් පවුලක් විදියට පෞද්ගලිකව ඒ හැම දෙයක්ම තාමත් හොඳින් ඒවා විසඳිලා දැන් අනිත් අයට අවශ්‍ය මාර්ගය පෙන්වමින් පවුල සහ මගේ පුරුෂයා ඉදිරියට යනවා. ඉතින් මේ වෙලාවේදී ඒ ගෞරවය මම මේ වෙලාවේදී මගේ ආත්මික දෙමව්පියන් මං කලින් කිව්වා වගේ ඇය ප්‍රසිද්ධ දේවගතිවරයෙක්ගේ බිරිඳක්. ඉතින් අපි ඇයටම දෙමු ඇයගේ ස්වාමි පුරුෂයාගේ නම කියන්නේ. හැබැයි ඊට කලින් ඔබතුමියට දේවගතිවරයෙක්ගේ බිරිඳක් හැටියට සමාජයට දිය හැකි පණිවිඩය මොකක්ද? මගේ ස්වාමි පුරුෂයා තමයි ඔබ කවුරුත් අඳුරන ඉතා ප්‍රසිද්ධ කලක් ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ නිවේදක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා නිෂ්පාදක විදියට කටයුතු කරපු ආමන්ත්‍රණ ජයසූරිය දැන් ඔහු දේව සේවකයෙක් විදියට පාස් ආමන්ත්‍රිත හඳුන්වනවා. එවැනි පුරුෂයෙක්ගේ භාර්යාවක් වීමත් මගේ දියණියට ඉතාමත් අනර්ග පියෙක් ලැබීමත් අපිට ලැබුණු ඉතාමත් අනර්ග භාග්‍යයක්. ඒ වගේම උන්වහන්සේ දෙවියන් වහන්සේගෙන් ලැබුණු විශේෂ ත්‍යාගයක්. ඉතින් මේ වෙලාවේදී මම කැමති එළියේ ඉන්න ඔබටත් මම අත්දකින්න ජීවිතයට ඇතුල් වෙන්න කියලා ආරාධනා කරන්න. ඒක මේ වෙලාවේ මම ගත්තොත් මේ වගේ ඉතාමත් සැහැල්ලුවෙන් විනෝදයෙන් පෞල් ජීවිතයේද හැමදේම ඉතාමත් සාර්ථකව කරගෙන යන්න තියෙන එකම රහස තමයි මා තුළ සිටින කෙනා. මම නිකන් කටින් කිව්වට මදි ඒක අත්දකලා බලන්න. දැන් හැමදේම රස විඳින්න. මම කිසිම ආකාරයක දුක්ඛක වේදනාවක කලකිරීමක කේන්තියක කවදාවත් එහෙම යන්නේ නැහැ. ඒවට ඉඩ දෙන්නෙත් නැහැ. එතකොට මම තම සැහැල්ලු ජීවිතයක් ගත කරනවා මේ වගේ අමාරු හම්වලින් යන අවස්ථාවලදී වුණත්. ඒකට එකම රහස මා තුළ සිටින කියලා. ඉතින් ඕගොල්ලෝත් ඇවිල්ලා ඒ එක්ස්පීරියන්ස් එකට ඇවිල්ලා බලන්න කියලා තමයි මම තාමත් ආදරෙන් කියා සිටින්නේ. ඒකයි එකම මගේ ජීවිතේ තියෙන එකම රහස. ඒ ඔයගොල්ලන් බලනවා මා තුළ සිටින කෙනා කවුද කියලා. මා තුළ සිටින්නේ එකම කෙනයි. ඒ කියන්නේ මම අර බෝන් අගේන් එක්ස්පීරියන්ස් එකට ආවන් පස්සේ මම මගේ යේසුස් වහන්සේට බුද්ධාත්මයන් වහන්සේට මගේ හදවතට එන්න කියලා මම ආරාධනා කරා. ඒ වෙලාවේ තමයි සියලු දේ වෙනස් වෙන්න පටන් ගත්තේ. ඒක තමයි එකම රහස. ඒ එදා ඉඳලා යන ගමන තමයි මේ. ඉතින් මම ඉහළට මිසක් පහළට කවදාවත් යන්නේ නැහැ. ඉතින් මේ එක්ස්පීරියන්ස් එකට මේ අත්දැකීමට එන්න ඔයගලන්ටත් හැකි වෙන්න කියලා මම යාත්‍රා කරනවා. ඇය තමයි මහිමාන්විත සභාවේ ප්‍රසිද්ධ දේවගතිවරයෙක් වෙන පාස්ටර් ආමන්තගේ බිරිඳ. ඉතින් මට ඉතාමත්ම සතුටුයි මේ මොහොත අරගෙන ඔබට ස්තුති කරන්න මගේ ආරාධනාව පිළි අරගෙන ප්‍රථම වතාවට සමාජ මාධ්‍යයක් තුලින් ඔබගේ කතාව ප්‍රකාශ කරන මේ පළවෙනි වතාව කියලා මට කිව්වා. thank you නැවත වාරයක්ම මගේ ආරාධනාව පිළි අරගෙන ආවට. මාත් මේ වෙලාව කරගන්නවා සහත්ම ඔයාටත් දිවාය ෆැමිලි එකටත් මට මේ ආරාධනාව දුන්නට මං හිතනවා මේ ආරාධනාව තුළින් මං යම් කිසි දෙයක් ඔයගලන්ගේ channel එකට දුන්නක් කියලා. බොහොම ස්තුතියි මාව ආරාධනා කරාට. තවත් මෙවැනි සුවිශේෂී කතා බහකින් අපි නැවත හමු වෙමු.